හායි ළමයි මෙතන මියුසික් එකක් යනවා මම ඒකට උඩින් වොයිස් ඕවර් එකක් දානවා මොකද මේක මගේ very first mini vlog එක ඔයාලා දන්නවා දැන් කවුරු ගැනද කියලා මේ ඉන්නේ මගේ ඕස්ට්‍රේලියාවල ඉන්න best friend චානෝරියා ඔය එයාගේ බර්ත්ඩේ එකට මම prep කරපු විදිහ last year January 2nd තමයි එයාගේ බර්ත්ඩේ එක ඔය තියෙන එයාගේ gift එක plus මම ඇඩ්‍රස් එකක් ගත්තා dresses දෙකක් ගත්තා ඕක තමයි අපේ ෆස්ට් එලියට යන අවුට්ෆිට් එක අර තියෙන්නේ අනිත් දිග ඩ්‍රෙස් එක තමයි යාගේ බර්ත්ඩේ ෆිට් එක ඔය ඇවිල්ලා ඉන්නවා මාව බලන්න එයා ඔය මෙල්බන් ගිහිල්ලා මං හිතන්නේ මාස කීපයයි ඒ වෙද්දී යාගේ බර්ත්ඩේ එක ආවේ එතකොට හස්බන්ඩ් විතරයි යා ගාව හිටියේ යාට අර එයා හැම වෙලේම ෆ්‍රෙන්ඩ්ස් ගොඩක් තියාගෙන සෝෂල් ඉන්න කෙනෙක් හැබැයි යාර මේ පාර හස්බන්ඩ් විතරයි හින්දා මම ඉතින් පොඩක් ගිහිල්ලා සර්ප්‍රයිස් කරන්න හිතුවා. ඔය එයා මට බයිනවා සර්ප්‍රයිස් එක දැකලා. ඒක එයා මගේ වීඩියෝ එකකුත් අරගෙන තිබ්බ මම ඒකත් දාලා තියෙනවා. ඔය හොඳටම බයිනවා. පොඩකින් මම අනිත් එකේ ඔයාලට වොයිස් හරි මේ එයා කියන දේවල් ඔක්කොම ටික වෙන්නන්න. ඔන්න අහගන්න යා මොනවද කියන්නේ කියලා. Thank you. අනේ මොඩෝ දැක්කද එයා මට බැන්න විදිහ මොඩියෝ කියලා. එයා මට ගිෆ්ට්ස් ගෙනල්ලා ළමයි මම එනවා කියලා මේ එයාගේ බර්ත්ඩේ එකට මම ආවේ එයාට ගිෆ්ට්ස් දෙන්න. ඒ උනාට මට ගිෆ්ට්ස් ගෙනල්ලා. හැබැයි මම එයාගෙන් එක දෙයක් ඉල්ලුවා. ඒ තමයි මේ බත් එක. දැක්කද ඒකේ සයිස් එක සිමෙන්ති කොටයක් වගේ. එයා හරිම රසට උයන කෙනෙක් ළමයි. ඉතින් මං කිව්වා මට ලංකාව කෑම ඒ කාලේ මිස් වෙලා තිබ්බේ. ෆ්ලයිට්ස් මං හිතන්නේ මට තිබ්බේ නෑ ගොඩක්. මං ඉතින් එයාට කිව්වා පොල් සම්බෝලයි පරිප්පුයි චිකනුයි හදලා තියන්න කියලා. එයා ඒකට ඇඩිෂනලි බීට්නුයි තව මොනවදයිත් හදලා තිබ්බා. ඉතින් එයා ගාව පත්තර කොළ නෑ කියලා නම් රැපින් පේපර් එක තමයි උතාගෙන ඇවිල්ලා තිබ්බේ. ක්‍රිස්මස් කාලේ වගේ. ඔය වෙලේ බත් එක දිගෑරලා මේ මට ඉන්නම බෑ දැන් ඕක අපි දෙන්නටම ඔය බත් එක මට තනියෙන් නෙමෙයි නැත්තම් මේගොල්ලෝ හිතයි මම ඔච්චර කනවා කියලා. නෑ ඔය අපි දෙන්නට මේක බත් එකක්. ඔය මම ටක් ගාලා දුවනවා කන්න. මං කිව්වේ එක බත් එකේ අපි දෙන්නම කන්නේ. ඉතින් අපි හැමදේම චූටි වීඩියෝස් ගත්ත වෙනම මෙමරි එකක් විදිහට. මම ඇත්තට මේ මිනි ව්ලොග් එක අප්ලෝඩ් කරන්නේ මෙමරි එකක් විදිහට. එතකොට අපි කවදා හරි බලන්න පුළුවන්. ඔය තියෙන්නේ යාගේ ෆස්ට් ලුක් එක. අර මම දීපු ඩ්‍රෙස් එකෙන් අපේ ට්‍රැවල් ඩ්‍රෙස් එකෙන් අපි දෙන්නම ට්විනිං ඩ්‍රෙසස් ගත්තා කලර්ස් දෙකකින්. යාගේ ෆේවරිට් පින්ක් මගේ ෆේවරිට් බ්ලූ. ඊට පස්සේ ආව මම මේකප් කරා මේ තියෙන අපේ මේකප් ලුක්ස් හොඳයිද දන්නේ මගේ මේකප් ඔයගොල්ලෝ කියන්න හොඳයිද නැද්ද කියලා කමෙන්ට් කරගෙන යන්න. ඔය මම මෙල්බර්න් වලට ආව තුන්වෙනි පාර ළමයි. හැබැයි මං සිටි එකේ ඇවිදලා තියෙනවා ගොඩක් ඇවිදලා තිබ්බේ නැහැ. අනිත් එක බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක ඇවිදිනවා කියන්නේ වෙන කන්ට්‍රි එකක ඒක වෙනමම තෙරපි එකක්. ඔයගොල්ලෝ try කරලා බලන්න ගර්ල්ස් ට්‍රිප් එහෙම යන්න. ඒක ඇත්තටම වෙනම තෙරපි එකක්. ඉතින් ඔය අපි දෙන්න ඉතින් ෆෝන් එක තැන්වල ෆික්ස් කරලා මෙයාට තියෙනවා හරියම ඊස්තටික් වීඩියෝ අයිඩියාස්. ඒ අතරේ යා මට මෙට්‍රෝ එක යන ගමන් කිව්වා දන්නේ නැහැ වගේ ඉන්න මම ආව වීඩියෝ කරනවා කියලා. පොඩ එළිය බලන්න. ඒ විදිහට ඉතින් එයා මගේ බෙස්ට් ෂොට්ස් ගන්නවා ඒ කාලේ Instagram එකේ අපේ ස්ටෝරීස් the post the January නේ last January. එතකොට ගොඩක් දේවල් අපි පෝස්ට් කරා. ඔය තියෙන්නේ එයා බොරු කරන අවස්ථාවක්. ඉතින් එයා දන්නවා හොඳටම මම රෙකෝඩ් කරනවා කියලා. ඒ උනාට දන්නේ නැහැ වගේ ඉන්නවා. හැබැයි යාට හිර හොයනවා ළමයි. මං වගේ තාත්වික විදිහට යාට කරන්න තේරෙන්නේ නැහැ ඒක. ඊට පස්සේ අපි දෙන්න මැචින් ෂූස් උත් දාගෙන පේනවනේ black stockings and shoes. ඒ වගේ යාල් little details වලට ફોකස් කරනවා. ඒ වගේ ඇවිදගෙන ගිහිල්ලා අපි දෙන්න ගත්තා Starbucks එකෙන් ice chocolate. එතකොට ඒ එතන හිටපු ලේඩිට මගේ නම ප්‍රනවුන්ස් කරගන්නවත් ස්පෙල් කරගන්නවත් හරියට ඇහිලා නැද්ද දන්නෙත් නෑ. එහෙම නැතුව පහන් යවෙනුවට පරහිනා කියලා තමයි දාලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝගේ තව ප්‍රශ්නකට මම උත්තර දෙන්නම්. ඕගොල්ලෝ අහයි දැන් මෙයා the best friend ෂේකා the best friend කියලා. මේ දෙන්න මගේ ෆේසස් දෙකක මගේ ළඟින්ම හිටපු මට ඕන දෙයක් කියන්න පුළුවන් මාව ජජ් කරන්නේ නැති හරිම හොඳ යාළුවෝ දෙන්නේ මගේ human diaries දෙක කිව්වොත් හරි black and white මං ගැන in and out හැමදේම මගේ account numbers වල ඉඳලා මං හිතන්නේ මේ දෙන්නම දන්නවා
බෑන්ක් බැලන්ස් එකද එතකොට අද ගිහිල්ලා අරයා මොනවද මට කිව්වේ කියලා කොන්වර්සේෂන් එකේ ඇයි කියන කෑල්ලේ ඉඳලම ඒගොල්ලෝ දන්නවා. දෙන්නම දන්නවා. හැබැයි අපි දෙගොල්ලොන්ගේ රිලේෂන්ෂිප්ස් දෙකක්. චේකයි මායි කරන්නේ වැඩි හරියක් රණ්ඩු කරන එක. ඒත් බොරුවට. අපි දෙන්න රණ්ඩු කරේ නැත්නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මෙයයි මායි එහෙම නෙමෙයි. අපි දෙන්න රණ්ඩු කරගන්නේ නැහැ. අපි ෆුල් ගර්ලි රිලේෂන්ෂිප් එකක් අපි දෙන්නට තියෙන්නේ. හැබැයි චේකයි මමයි අපි ෆුල් ටොම්බෝයි රිලේෂන්ෂිප් එකක්. ඊට පස්සේ අපි ඔය කන්න ගියා. අපි දෙන්නගේ ෆේවරිට් කොරියන් ස්පොට් එකකට තොක්බුක්කි කන්න. පස්සේ අපි දෙන්න ඔය විහිළු කර කනවා. මං කිව්වා එයාට ඔක්කොම රෙකෝඩ් කරන ඒ අයිඩියාස් තියෙනවා කොහොමද කරන්න කියලා. මම ව්ලොගින් කරාට එයාට තියෙනවා අයිඩියාස් මට වඩා හොඳට. මං ගාව නෑ එහෙම අයිඩියාස්. ඊට පස්සේ අපි දෙන්නගේ ෆේවරිට් රාමෙන් ස්පොට් එකකට ගිහිල්ලා රාමෙන් ප්ලස් තොක්බුක්කි and everything. මම කොහේ හරි මොකට හරි වතුර ගේන්නද කොහෙද ගිහිල්ලා. මට කනකොට වතුර ඕනනේ ළමයි. ඊට පස්සේ අපි දෙන්න ඔය ෆෝන් එක කොහෙන් හරි තියලා මේ දන්නේ නෑ වගේ ඇවිදින තව තැනක් ෆෝන් එක දිහා බලන්න එපා කී අපි දෙන්නම අහක බලාගෙන යනවා. ඊට පස්සේ මේ ඇවිල්ලා ඒක ගත්තා. ඊට පස්සේ ඔය පේනවා නේද එයාගේ ෆේවරිට් කලර් පින්ක් කියලා ෆෝන් එකයි ඩ්‍රෙස් එකයි හැමදේම එයාගේ පින්ක් ළමයි. පින්ක් ළමෙක් ඕගලන්ට බලා ගන්න ඕන නම් මෙයා දිහා බලා ගන්න. එයා කම්ප්ලීට්ලි පින්ක්. එයා හින්දාගේ හස්බන්ඩ් නුත් දැන් කම්ප්ලීට්ලි පින්ක්. ඊට පස්සේ අපව හොටෙල් එකට යන්න බලද්දී අපි දෙන්න නැති වෙලා ළමයි. ඒත් මම ওই නටනට ඉන්නවා. අන්තිමට Google Maps දාලා තමයි metro link වෙන හැටි ඒ හැමදේම හොයාගත්තා. මොකද චානෝර ඇතලොත් නේ. ඊට පස්සේ අපි TikTok කරා. මේ නම්බරේ හරිය මේක. කවුදනේ? හරිය. මේ නම්බරේටනේ. මින්න. හෙලා. ඔව් කවුද? මේ අනේ පුතේ මේ ඔහේ ජිම් එකේ යා. ඔය එකක් විතරයි අපි දැම්මේ. ඉතින් එහෙම තමයි අපි ඒක එන්ඩුනේ නෑ. උනාට මං ගාව තව වීඩියෝස් නෑ. ඉතින් see you in the next mini vlog.